දැවට උඩා මේ පිතිකරුවට ලකුණු 6කට බිඳ වැටෙනවා පළමු කඩුල දාම රකඩානි පිටුතුනි. ඔක පිතිකරුව ඉස්සාන් කඩා පිටියට සම්බන්ධවන්නේ ලකුණු 6යි කඩලු 1යි පළමු පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 41ක ඉලක්කයක් හබා යන්නේ. Tanam. Padu nama pas. Para kela kadua Isa napu. Vigasima para kela kadua. Lakudu haya ini tawasim. Lakudu haya kogatai. Pariwartane wane. Atisyenම පැහැදිලිවම පවසරට පුළුවන් ක්‍රියාවක් ලකුණු 6යි. පැහැදිලි ලකුණු 6ක් වකටයි සංඥාව ලබා දෙන්නේ ලකුණු 6ක් සමගින්. Dolahai Bulakudu Purwe Tartaka Paduak Tabat Hoda Paduak Kebuka Labi Avasya Dalavega Radawagada Hamarai Bevde Vitat Ek Paduak Turti Bedabe Paduari Tule Lakudu Dolahak Labaga Situa Lakudu Hatali Sekak Labaga Tuti Taragi Chagada Avasya Dalavege Radawagada Edi Bara Bakarati Beda MM Transport Kadabada Brakadari Pitotri Era sartaka panduak. White panduak විනිශ්චය කරතුමා තීරණය කරනවා white panduak වකට off stump පිටතින් පන්දුව ඇදී යන විට ප්‍රධාන විනිශ්චය කරතුමා Hatunai Lakudu Purwa Kivini Alamu Paduari Avasana Padua dan Budawari Dauda Padua Raka Gada Tidak Kadada Lakudu Peti Baru Koragada Lakudak Sabagi Lakudu Dahatarakat Nimawa Dakinawa Palamu Paduari Lakudu Dahatarai Tawat Lakudu Visyata Klabaga Teuti Padu Pahala Waktule Lakudu Visyata Kawashai Meten Patan Lakudu Nameka Dalawegi Aktibudat Metaragi Jagana Puluan Mempatu da Pardene MM Transport Kada Bada Brakadari Pitotni Pausulasan Paduyawana Sudarawane Akadat Pitikaru Isa Nidiri Padua Kriatma Kadada Devidi Paduare Dagara Bakadata Sudarawane Kadari Pitotni Kadang Paduyawana Sulasana mana sartaka Paduak
අඩුව ඉස්සන්ගේ කඩුල බිඳ වැටෙනවා ද ප්‍රකාරණය පිටුතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 14කට දෙවෙනි කඩුල ද බිඳ වැටෙන්නේ මෙම් ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායමේ කඩුළු දෙකක් බිඳ වැටී තිබෙනවා තවත් ලකුණු 27ක් අවශ්‍යයි මේ තරගයේ ජාගරණ හැකිතාක් ඉක්මනින් නවක පිටිකරුවා ක්‍රඩාපිටියට සම්බන්ධ වන්න ඔබ දන්නවා මේ තරග මාලාවේ විනිශ්චයකාර මහතුන්ගේ තීරණය අවසන් තීරණය ලෙසටයි සලකා බලන්නේ අනතුර මෙතෙක් මේ තරග මාලාවේ කිසිම ප්‍රශ්නාන්තයක් මතුවන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි පන්දු කීපය අත හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න නවක පිටිකරුවා ක්‍රඩාපිටියට සම්බන්ධ වන්න ලකුණු 14යි ලකුණු పూర్ව නවක පිටිකරුවා පසල් ක්‍රඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ මගේ මතකයේ ඇදී යනවා ගෙවි ගිය තර්ගස්පිටිය ලෙජන්ඩ් තරග මාලාවේ එක් පන්දුවක් තුල ලකුණු 6ක් අවශ්‍ය බවතේ දිනේ 6 පාර අන්තර්ගත කරා මේ දකුණත් පිටිකරුවා දාම ක්‍රඩාපිටිය පිටුතුනි වැදගත් තරගයක අවස්ථාව ෆසල්ට ලබා දී තිබෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ පන්දු 14යි ලකුණු 27ක් ලබාගත යුතුයි දෙපිළටම තරගය සම්පූර්ණයෙන්ම විවෘතයි බලමු කුමකින් කුමක් සිදු වේවිද අවසන් මා තරගයට ගමන් කරන කණ්ඩායම මේ කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායමද කියා ෆෞසුලාසන්ට යලි දෝෂ මතුවෙන ආකාරයක් දිස්වන්නේ තරග මාලාවේ පන්දු යවන්නන්ට දෝෂ ඇති වෙන විට දෝෂ වැඩියෙන්ම මතුවුණු පන්දු යවන්නේ නියත වශයෙන්ම ෆෞසුලාස දාමර් ක්ලාඩි පිටුතුනි අනතුරුව ලකුණු 27ක් අවශ්‍යයි පන්දු 14ක් ඉතිරිව තිබෙදී දෙවෙනි පන්දු වාරය ක්‍රියාත්මක කරන්නේ තරගයේ ජාගඩා කණ්ඩායමේ ෆාරස් කාගෝ ක්‍රීඩකයන් සමගින් අවසන් මා තරගයේ තරග කළ යුතුයි ප්‍රධාන මැලිත් පන්දු යවන ෆෞසුලාසන් ප්‍රධාන විනිශ්චයකාරතුමා පසු කරමින් සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරනු ලැබී පිටිකරුවා පාලනය කරන ලද පන්දුවක් යොමු කරනු ලැබී ලකුණු పూర్වයේ වෙනසක් වෙන්නේ නැහැ ලකුණු 14යි ලකුණු పూర్ව දෙවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ මෙම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන වෙනවා පන්දු යවන ෆෞසුලාසන් ඒ ස්ථාවිසිට පාරක් කළ කරනවා ෆසල් ලකුණු 6යි පන්දු වයිඩ් නෙලින් ලකුණු 6ක් ඉබි කර ගන්නවා ලබා දෙන අවස්ථාව ප්‍රයෝජනයට පත් කරගන්න පිටිකරුවෙක් නියත වශයෙන්ම උට ලබා දුන් අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට පත් කරගන්න මේ ආරම්භක පිටිකරුවන් ක්‍රඩාපිටිය ගිවත් වුණා දැන් මැද පෙළ පිටිකරුවා ඔගේ ඉදි ආරම්භ කර තිබෙනවා ලකුණු 6කින් දාපර ක්‍රඩානි පිටුදෙන ලකුණු 20 දක්වා වැඩි කර ගන්නවා ලකුණු పూర్ව දැන් අවශ්‍ය දල වේගය රඳවාගෙන තිබෙනවා දෙවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 20යි දිවෙනවා පන්දු යවන පාරක් කළ කරනවා බාවල සපන්න පන්දු පාරක් ඩීප් කවයලින් ලකුණු දෙකේ කලාපයේද බලමු ලකුණු දෙකක්ද ලකුණු 6ක්ද විනිශ්චයකාර මාතුන් අතිරේක ක්‍රීඩකයන් ක්‍රීඩාපිටිය තුළට සම්බන්ධ වන්නට එපා පන්දු රකින ක්‍රීඩක ඔබගේ ස්ථානට ගමන් කරන විනිශ්චයකාර මහතා සංඥාව ලබා දේවි බලමු ලකුණු දෙකක්ද ලකුණු 6ක්ද කියා බලමු සිදුවීම තුළදී ලකුණු දෙකයි ලකුණු දෙකක් සමගින් ලකුණු 22 දක්වා ඉලඩග්වා ගන්නවා ලකුණු పూర్ව
ලකුඩු 22යි. තවත් එක් පන්දුවක් ඉතුරුව තිබෙනවා මේ පන්දු වාරය තුල ක්‍රීඩා පිට තුනේ. පන්දු 11යි ලකුඩු 19ක් ලබා ගත යුතුයි. දැන් මේ තරගයේ ජයගන්න තරගයේ උණුසුම් වී තිබෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ. අතිරේක ක්‍රීඩකයන් ක්‍රීඩා පිටිය තුලට සම්බන්ධ වන්නට එපා. අවසන් පූර්ව තරග ක්‍රීඩා පිටිය තුල ආරම්භ කර තිබෙන හතරේ සීමා අසල තරග නරඹන්නන් පසුපසට යන අඩි කීපයක් පසුපසට ගොස් තරග නරඹන්න ප්‍රශ්නාන්ත වෙන්නට ඉඩ කඩ දෙන්නට බෑ. දැන් සුදානම් ෆෞසුලාසන් කාර්තක පන්දුවක් පෞසුලාසන් නැද වැටුණා සිදුවීම තුලදී පන්දු වාර දෙකයි ලකුඩු 22යි. දැන් තත්ත්වය පන්දු වාර දෙකක් තුලදී ලකුඩු 19ක් ලබා ගත යුතුයි. දැන් මේ තරගයේ ජය ගන්නට කුසලානියක වටිනාකමක් තිබෙන ලකුඩු 19ක් ඉතුරුව තිබෙන වගේම කුසලානියක වටිනාකමක් තිබෙන පන්දු 10ක් ඉතුරුව තිබෙනවා දාම ක්‍රීඩා පිටුතුනේ. මනින්ම ක්‍රියාත්මක වන්න පන්දු යවන්න කිතාක් ඉක්මනින් සම්බන්ධ වන්න පන්දු රකින්නන් ඔබගේ ස්ථානයට සම්බන්ධ වන්න. ශ්‍රීඩා පැලස් කණ්ඩායමේ කළමනාකාරතුමා කුසුරතා කුසලානේ හිමි කරගත්තොත් ඔවුන්ගේ ක්‍රීඩකයන් සියලු දෙනාටම රුපියල් 5000 නෝට්ටු පදවා මුදවා හරිනට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම හෆිල් මහතා තීරණය කර තිබෙනවා මේ තරග මාලාවේ ශූරතා කුසලානේ හිමි කරගත්තොත් මේ ක්‍රීඩකයන් සියලු දෙනාටම රුපියල් 5000 නෝට්ටුවක් බැවින් පරිත්‍යාග කිරීමට පවා සැලසුම් කර තිබෙනවා. කුසලානයක පිපාසයක සිටින අයෙක් නේත වශයෙන්ම බලමු ඔවුන්ට වාසනාව ලැබෙවිද. වගේම තාමත් එෆාරස් කාගෝ කළමනාකාරතුමා ෆයිරුස් මහතා තාමත් පැවසුවේ නැහැ. ඔහු කුසලානිය ලබා ගත්තොත් ඔහු මොනවද දෙන්නේ ඔහුගේ ක්‍රීඩකයන්ට ගියා. අපිල් මහතා රුපියල් 5000 නෝට්ටු මුදවා හරිනවා. ඔහු ශූරතා කුසලානිය හිමි කරගත්තොත් බලමු MM ට්‍රාන්ස්පෝර්ට්ද එමනතෝ ශ්‍රීඩා පැලස්ද එමනතෝ එෆාරස් කාගෝ කළමනාකාරතුමාද මේ තරග මාලාවේ වැදගත් කුසලානිය නිවසට රැගෙන සාර්ථක පාදුවක් යොමු කරලා මේ පන්දු යවන අද ක්‍රීඩා පිටුතුනේ ලෙජන්ඩ් ක්‍රීඩකයා අතර සංගවි සිටි පන්දු යවන්නේ නියත වශයෙන්ම ඔට ලබා දෙන පන්දු වාරය තාමත් හරියටම පුරවටම නිමා කරා පිට පෙර තරගය තුලදී පාරක් කළ කඩවා පන්දු ආදී යනවා ලකුණ ප්‍රතිමාරු කර ගන්නවා එක් ලකුණකින් සෑමකට පත්වන්නේ ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 23 දක්වා ඉරණගවා ගන්නවා ලකුණු 23යි ලකුණු පූර්ව තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වඩේ තවත් හරියටම ලකුණු 18ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. දක්ෂ පිටිකරුවන් දෙදෙනෙකු තනතිල්ලේ රැඳී සිටින වගේම දක්ෂ පන්දු යවන්නේ පන්දු වාරය ආරම්භ කර තිබෙන්නේ පන්දුවයි පිටයි අතර සටන ක්‍රියාත්මක වී තිබෙනවා. මේ අවසන් තරගයක් තුල දක්වලා ලැබෙන ලක්ෂණ මේ තරගය තුලදී අපිට දක්වලා ලැබෙන හොඳින් උණුසුම් තත්වයකට දැන් මේ තරගය පරිවර්තන වී තිබෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන තිබෙනවා. ෆයිසෝගේ සීමා විශ්නා පාරල කඩවා ෆසල් දර්ශනීය පන්දු පාරක් දීප්පින් ටික තෙලින් අන්තර්ගත වන්නේ දාම ක්‍රීඩානේ පිටුතුනේ ලකුණු 8ක් සමගින් දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා වැඩි කර ගන්නවා. ලකුණු පූර්ව තවත් හරියටම ලකුණු 12ක් අවශ්‍යයි මේ තරගයේ ජය ගන්නට. තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ pada අලි ෆයිසෝගේ සීමා විසිට පරලෙක් ස්ටම්ප් පිටතේ පන්දුව වයිට් පන්දුවක් වකටයි සංඥාව ලබා දෙන්නේ. ලකුණු 30 දක්වා ඉලඩගවා ගන්නවා ලකුණු පූර්ව ලකුණු 30යි ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 11ක් අවශ්‍යයි මේ තරගයේ ජය ගන්නට තිබෙනවා. ෆයිස් පාරක් කළා කඩා උඩ පන්දුව රැක ගන්නවා ෆෞසුලාසන් උඩ පන්දුව රැක ගන්නේ ෆසල්ගේ ඒනේ අවසන් වන්නේ දාම ක්‍රීඩා පිටුතුනේ ලකුණු 30කට තවත් කඩුලක් පිට වැටෙනවා. MM ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායමේ පන්දු 6යි ලකුණු 11ක් ලබා ගත යුතුයි. ඉම්තියාස් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ
තීරණාත්මක එක් පන්දුවක් ඉතුරුව තිබෙනවා. ෆයිස් සුමාර වන්නේ තීරණාත්මක අවසාන පන්දුව මුදවා හරින්නට තුන්වෙනි පන්දුවාරයේ අවසන් පන්දුව. ලකුණත් පිතිකරුවා එම්තියාස්ටරේව සාර්ථක පන්දුවක් යොමු කරා සාර්ථක පන්දුවාරයක් නිමා කරා මේ පන්දුව වඩා දාම ක්‍රාඩි පිටුත. දැන් තත්ත්වය පන්දු 5යි. ලකුණු 11ක් ලබාගත යුතුයි මේ තරගයේ චා ගන්නට. ඉක්මනින්ම පන්දු යවන ක්‍රියාත්මක වන්න පන්දු යවන හැකියාවක් ඉක්මනින් සම්බන්ධ වන්න ආශාත් කදවා ගන්නේ ආශාද්ව කදවා ගන්නේ මේ තීරණාත්මක පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට මීට පෙර තරගයේ තුලදී ඔහුගේ කණ්ඩායමට ජාග්‍රහණයක් ලබා දුන්නා. ඔහුගේ අවසන් පන්දුවාරයේ තුලදී මේ පන්දු යවන ආදාම ක්‍රාඩි පිටුතුනි පන්දු යවන ආශාද් වර්තමාන දීපිනිය ගෝල්ඩන් බොයිස් ලෙජන්ඩ් ක්‍රිකට් සමග තරග කරන ක්‍රීඩකයාට මේ ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ ලෙජන්ඩ් තරග මාලාවට ඔහුට අවස්ථාව ඉඩකඩ ලබා දී තිබෙනවා. අපගේ තරග සංවිධායක මහත්තයෝ පාරක් කළා කරනවා උඩ පන්දුවක්. එම්තියාස්ගේ කඩු ලැබිද වැටෙනවා. දාම ක්‍රාඩි පිටුත උඩ පන්දුව ගිලී ගියා සමග කඩුල්ල විද වැටෙන්නේ දෙවෙනි ලකුණදී දුවද්දී දෙවියාම සිදු කරගන්නේ එක් ලකුණක් ලකුණු පුරට එකතු කරගන්නවා. පන්දු 4යි ලකුණු 10ක් ලබාගත යුතුයි තරගයේ ජය ගන්නට. ඔක පිටිකරුවා අකිතා කික්මනින් සම්බන්ධ වන්න para kelakar udah pandu rakagana Rizwan udah pandu rakagana dah berkelari pitut ini pandu pandu tunai lakukan 10ක් ලබාගත යුතුයි. බලමු කුමන පිටිකරුවද ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ කියා ඔහුගේ වැදගත් කඩුළු කීපයක් දැන් බිඳ වැටි තිබේදී දැන් වමත් පිටිකරුවෙකු ක්‍රඩා පිටියට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයක් දිස්වන්නේ. පන්දු 3යි ලකුණු 10ක් අවශ්‍යයි. බලමු කුමන පිටිකරුවද ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ කියා. වමත් පිටිකරුවා ඉරිෂාද් දැන් ක්‍රඩා පිටියට සම්බන්ධ වන්නේ. පන්දු 3යි ලකුණු 10ක් ලබාගත යුතුයි මේ තරගයේ ජය ගන්නට. පන්දු 3යි ලකුණු 12ක් ලබාගත යුතුයි. රාජකීය පන්දු වාරයක් ආරම්භ කර තිබෙනවා. මේ පන්දු යවන ආශාත් තීරණාත්මක පන්දු වාරය සඳහා පන්දු 3යි ලකුණු 10යි අවශ්‍යතාවය. බලමු ट्रांसपोर्ट කණ්ඩායමද විනා පැලස් කණ්ඩායමද අවසන් මා තරගයේ සඳහා ගමන් කරන්නේ කියා දාම ක්‍රාඩි පිටුතුනි. ක්‍රීඩාත්මක පන්දුවක් දැන් මුදවා හරින්නටයි සූදානම් වන්නේ. පන්දු යවන ආශාදෝගේ සීමා විශිෂ්ට ප්‍රධාන වේදිෂ්ඨ කාර්යබා පසු කරමින් පාරක් කළා කඩවා ඉරිෂාත් ලකුණු දෙකක් වකටයි සංඥාව ලබා දෙන ලකුණු දෙකක් සමගින්
දැන් තත්ත්වයේ පන්දු දෙකයි ලකුණු 8ක් ලබා ගත යුතුයි. ලකුණු 33යි මුල් ලකුණු පුරුවේ. පන්දු දෙකයි ලකුණු 8ක් ලබා ගත යුතුයි. දැන් තීරණාත්මක පන්දුවක් ඉතිරිව තිබෙන්නේ. අදගස්ම තරමක් වැඩි වෙන පන්දුවක් දැන් ඉතිරිව තිබෙන්නේ. මේ පන්දු යවන්නට සහ පිටිකරුවට පීඩනය වැඩි වෙන පන්දුවක් බලමු. මේ පන්දු යවන්න සාර්ථකව පන්දුව යොමු කරොත් පිටිකරුවගේ පීඩනය වැඩි වෙයි. මේ පන්දුව තුලදී ආයෙ පාරක් අන්තර්ගත කළොත් පන්දු යවන්නගේ පීඩනය තරමක් වැඩි වෙන අවස්ථාව දැන් ප්‍රකටවන්නේ පිටතේ. දියුණු පන්දුවක් යොමු කරන ලාභයේ මේ පන්දු යවන්න ආශාත්. ඉනේ පන්දුව යොමු කරේ දැන් ප්‍රකටවන්නේ පිටතේ. අනතුරුව ගිලී ගොස් තිබුණු තරගයක් යලිත් වරක් රැගෙන එනවා. මේ පන්දු යවන ආශාදා ප්‍රකටානී පිතෝතුනේ අද දිනේ යොමු කරපු පන්දු වාර අතරින් රාජකීය පන්දු වාරයක් ක්‍රිෂ්ණ නම් කරන්න පුළුවන්. මේ පන්දු වාරය ආරම්භ කර තිබෙන පන්දු යවන ආශාදා ප්‍රකටානී පිතෝතුනේ තරමක් ඔහුගේ සුරතින් ගිලී ගොස් තිබුණු තරගයක් මේ අවසන් පන්දු වාරය තුලදී යලිත් ඔහුගේ කණ්ඩායමට රැගෙන ආවා. මේ සුපිරි ගණේ පන්දු යවන්න ආදා ප්‍රකටානී පිටුතුනේ කර්ණායක මැතිවරණ බල ප්‍රදේශයෙන් නියෝජනය කරලා දෙකම එක ලෙජන්ඩ් පන්දු යවන්න මේ තරග මාලාවට සම්බන්ධ වන විට ඔහුගේ කණ්ඩායමේ කළමනාකරුතුමාගේ සිත සනසන ක්‍රියාවක් දැන් සිදු කර තිබෙන එක් පන්දුවයි ලකුණු 8යි අවශ්‍යතාවය. එක් පන්දුවක් තුලදී ලකුණු 8ක් ලබා ගත යුතුයි. වයිට් පන්දුවක නිපන්දුවක සහය අවශ්‍යයි. 6 පාරක් සමගින් බලමු අවසන් පන්දු වාරයේ වෙනවා පන්දු යවන අවසාන පන්දුව. වයිට් පන්දුවක් දුවද්දී දැවියාම සියාම් කාන්ගේ කඩොල් ලැබිද වැටෙනවා. අදා ප්‍රකටානී පිටුතුනේ පොදුරට සියාම් කාන් උත්සාහ කරේ මේ අවසන් පන්දුව ඔහු ලබාගෙන 6 පාරක් එල්ල කරමින් තරගය සම තත්වයකට පරිවර්තනය කරන පවා හැකියාවක් තිබෙන පිටිකරුවෙක්. කෙසේ වෙතත් රම්සා ඔහු තීරණය කරා අවසාන පන්දුව ඔහු තරග කරනට දැන් එක් පන්දුවයි ලකුණු 7යි අවශ්‍යතාවයක්. පන්දුවක් තුලදී ලකුණු 7ක් ලබා ගත යුතුයි. 6 පාරක් එල්ල කළොත් තරගය සම තත්වයකට පරිවර්තනය වෙයි. බලමු කුමකින් කුමක් සිදු වේවිද කියලා. තීරණාත්මක අවසන් පන්දු වාරයේ අවසාන පන්දුව මුදවා හරින්නේ. පාරක් එල්ල කරනවා තරගය ජය ගන්නවා. හෆීල් මාතාගේ කළමනාකාරය ශ්‍රීනා පැලස් ක්‍රිඩකේ අවසන් තරගයට ගමන් කරනවා. අදා ප්‍රකටානී පිටුතුනේ දැන් මේ අපිට පැහැදිලිවම පස්සනට පුළුවන් මේ අමරූප ලෙජන්ඩ් තරග මාලාවේ කුසලාන දෙකම රැගෙන යන්නේ මඩුල්බෝව ප්‍රදේශයට. කිසිම විවාදයක් නැහැ. කළමනාකාර මහතුන් දෙදෙනාම එකම ප්‍රදේශයේ නියෝජනය කරන කළමනාකාර මහතුන් දෙදෙනා කුසලාන දෙක දැන් විශාල කුසලානය සඳහා ගනුදෙනු විසඳා ගත යුතුයි. FRS කාගෝ කණ්ඩායමේ නායකයා සම්බන්ධ වන්න වගේම ශ්‍රීනා පැලස් කණ්ඩායමේ නායකයා සම්බන්ධ වන්න අවසන් තරගයේ කාසිය වාසිය දැන් උරකා බඳටයි සුදානම් වන්නේ. ඔබට පැහැදිලිවම බලාගෙනට පුළුවන් මේ අවසන් තරගයට සම්බන්ධ සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙකේ නායකවරුන් වසීර් සමගින් ෆෞසුල් හසන් කාර්යාලය ඉදිරියට සම්බන්ධ වී සිටිනවා.
වාසිය ජාගන්නවා ශ්‍රීඩා පැලස් කණ්ඩායමේ නායකයා බලමු කුමන තීරණයක්ද ලබා ගන්නේ කියා. හරියටම විනාඩි 5කින් අවසන් බා තරගයේ ආරම්භ වන වගේ අපිට දැනුවත් කර තිබෙන්නේ ක්‍රඩකෙන් සැදී පැදී සිටින විනාඩි 5ක කාලයක් තුල තරගය ආරම්භ කරන්නට Bapak akra pidiye giwat වරද සිදුවීම තුළ දයාබර ක්‍රඩාවනි ප්‍රතිතුනේ පළමු කඩුල්ල බිඳ වැටෙනවා ලකුණු සංඛ්‍යාව ලකුණු 20කට පළමු කඩුල්ල බිඳ වැටෙනවා දයාබර ක්‍රඩාවනි ප්‍රතිතුනේ නවක පිටික ෆෞසුල් හසන් ක්‍රඩා පිටියට සම්බන්ධ වෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ දෙවෙනි පන්දු වාරේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 20යි කඩුළු 1යි උඩුගුවනේ පියාඹමින් ලකුණු 6 ලකුණක් වකට පරිවර්තනය කරා පෞසුල් හසන් තරම් උස්ස පන්දු රකින්නක් නොවුණත් මේ ස්ථානයේ අපූර්වට පන්දුව නතර කරා දාබ්‍රකඩානි පිදුතුනේ තරාර්ගේ පිටේ දාබ්‍රකඩානි පිටේ ලකුණු 36 දක්වා ඉරඩග්වා ගන්නවා තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 36යි දැන් ලකුණු මට්ටම තරමක් කියලා නගවා ගන්න තිබෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ මේ තරගය තුලදී ඒ වැදගත් තරගයක් ක්‍රඩා පිටිය තුල ආරම්භ කර තිබෙන්නේ දිනව පන්දු යවන ෂර්ෆාන් එවර පාරක් කළ කර උඩ පන්දුවේ පන්දුවේ කරග ලකුණක් පමණයි ප්‍රතිමාරු කරගන්නේ ලකුණක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි ලකුණු පුරව රැඳී පැවතින නිමාව දකිනවා පළමු පන්දු වාරයේ ලකුණු 9 බ්‍රයිට් වෙන්චර් කඩාවේ ෆාසිල් හැට්‍රික් කඩුලක් දවටා ගන්නවා සිදුවීම තුළ දාබ්‍රකඩානි පිදුතුනේ ලකුණු 19කට තවත් කඩුලක් බිඳ වැටෙනවා සිදුවීම තුළදී තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 19යි ලකුණු පුරව අවකපිට කරවා ආශාත් ක්‍රඩා පිටියට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ පිතෝතුනේ අස්ලා මුඩ පන්දුව රැකගත්තේ අද දිනේ රැකගත් සුපිරි ගණේ උඩ පන්දුව නියත වශයෙන්ම තනියතින් රැකගත්තා මේ අවුරුදු 52කට වයසට හිමිකම් කියන පන්දු රකින්න දාබ්‍රකඩානි පිතෝතුනේ කාලිත වරක් පුනරූපණය ඔස්සේ අවශ්‍ය කඩුල්ල බව දැන සිටියා මේ පන්දු රකින්න අවශ්‍ය කඩුල්ලක උඩ පන්දුවක් රැකගත්තේ මෙන්න මෙයයි සිදුවිය යුත්තේ කුසලානයක බලාපොරොත්තු තබාගට පුළුවන් නම් අනිවාර්යයෙන්ම පන්දුවෙන් පිටෙන් වගේම පන්දු රැකීමේදී ලකුණු එකකට ක්‍රීඩා පිටියෙන් වත්වන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් තිබේදී දෙවන කවුන්ට් ලැබිද වැටෙනවා අයිබ්‍රෝ කණ්ඩායමේ මේ වැදගත් තරගයේ තුල උන්ගේ බලාපොරොත්තු ක්‍රීඩකයන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවට ක්‍රීඩා පිටියෙන් විවත් වෙන ආකාරයක් දක්වලා ලැබෙන විශිෂ්ට පන්දු රැකීමක් ඉර්ෂාඩ්ගෙන් වරණි ත්‍රිවඩ කවුන්ට් ලැබිද වැටෙන්නේ අද උදෑසන සිට ලකුණු සටහන් කරුව ඉතාමත්ම පහසුවේ මේ ලාභාලතම ලකුණු සටහන් කරු දෙදෙනා උන්ගේ කාර්යභාරය සාර්ථකව හිටු කරන ආකාරයක් දකි ලැබෙනවා ලකුණු සටහන් කරු ශරාබ් සමග අතීෆ් දෙදෙනා ඉතාමත්ම සාර්ථකව උන්ගේ කාර්යභාරය හිටු කරන ලකුණු අත දක්වා ඉහළ නැගිනවා MM ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායමේ ලකුණු පුරව අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සමත් වී තිබෙන්නේ හයිබ්‍රෝ කණ්ඩායම එවැනි මොහොතක දුර්වල පන්දු යැවීමක් දකි ලැබෙන කාමිල්ගෙන් පිතෝතුනේ ලෙජන්ඩ් තරග මාලාවේ උඩ පන්දු බෝමයක් දක්නට ලැබුණා
ඔබ සඳවත් දබර ක්‍රීඩාවල හිතවතුනි ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ විසින් සංවිධානය කර තිබෙන ලකි ස්ටාර් ප්‍රීමියර් ලීග් ලෙජන්ඩ් ප්‍රීමියර් ලීග් තරග මාලාවේ අවසන් තරගයයි දැන් පැවැත්වීම සඳහා තිබෙන්නේ සෙරිනා පැලස් කණ්ඩායම සහ එෆ්.ආර්.එස් කාගෝ අතර තරගයයි පැවැත්වීමට තිබෙන්නේ මේ තරග මාලාව අවසන් මහා තරගය ඉතාමත්ම තරග මාලාව හොඳින් නාසික් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයේ ලකි ස්ටාර් සංවිධායක මණ්ඩලය ඉතාමත් හොඳින් සංවිධානය කර තිබෙනවා මෙතන කණ්ඩායම 6ක් රැගෙන ක්‍රීඩකයන් 70ට වඩා ඉහළ සංඛ්‍යාවක් රැගෙන බෙදා දී තිබුණා කළමනාකරු 6 දෙනෙකුට බෙදා දී තිබුණා මේ තරගයේ තුල අවසන් මහා තරගය සඳහා අෆිල්ගේ කළමනාකාරීත්වයෙන් තෙරිනා පැලස් කණ්ඩායම සහ ෆයිරුස්ගේ කළමනාකාරීත්වයෙන් එෆ්.ආර්.එස් කාගෝ කණ්ඩායම තරග මාලාවේ අවසන් මහා තරගය සඳහා ඉඩාසර වෙන් කරවා ගැනීමෙන් දැන් අවසන් මහා තරගය පැවැත්වීමට තිබෙනවා මේ තරගයේ පෙර තරගයේ අවසන් දෙවන අවසන් පූර්ව තරගයේ තියුණු තරගයක් දෙක බලන්න හැකියාවක් ලැබුණා එම්.එම් ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායම සහ එෆ්.ආර්.එස් සමයන තෙරිනා බැලස් කණ්ඩායම අතර තරගයේ තුල ඉතාමත් තියුණු තරගයක් දෙක බලන්න හැකියාව ලැබුණා අවසන් මොහොතේදී තරගයේ ජයග්‍රහණයත් කරගත්තා ආෂාඩ්ගේ විශිෂ්ට පන්දුවරයක් තුල ඒ තරගයේ අවසන් මහා තරගය සඳහා සුස්කර ලබා ගත්තේ තෙරිනා පැලස් කණ්ඩායම දැන් ආරම්භක පිටිකරුවන් දෙදෙනා අවසන් මහා තරගයේ ආරම්භක පිටිකරුවන් දෙදෙනා එෆ්.ආර්.එස් කාගෝ කණ්ඩායමේ වසීර් සමග ෆයිරුස් ආරම්භක පිටිකරුවගේ කීට අපිට සම්බන්ධ වී සිටිනවා ආරම්භක පන්දය වන සූදානම් පන්දුවීම සඳහා මෆාස් සූදානම් අංක 15 දේශීය පෙළ සිට පන්දය වන දකුණතින් මදවේග පන්දය වන සූදානම් වන්නේ පන්දුවීම සඳහා ප්‍රධාන විනිසුරු ඉස්මත් මාතා පසු කරවි පන්දුවක් එපටයි සූදානම් වන්නේ මෙම තරග මාලාව පුරාවටම විනිසුරනි කටයුතු කරන දිනේ පුරා ජමාලියා කණ්ඩායමේ ඉස්මත් සමග අරෆාත් කණ්ඩායමේ ෂුහේල් දෙදෙනා මේ තරග මාලාව පුරාවටම විනිසුරටින් කටයුතු කරන්නේ යුනා පන්දුවක් එීම සඳහා ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් යොමු කරේ ලකුණු පන්දුවක් ඇසින් ලකුණු සටහන් කරු හිතක් තබමින් ලකුණු පන්දුවක් ඇතින් සටහන් තබනවා මේ තරග මාලාවේ ලෝයේ විසිරී සිටින ප්‍රේක්ෂක වෙනුමින් සජීවී මුදාව ඇරී තිබෙනවා RC Live Sports අතරින් මේ තරග මාලාව ලයිව් විසිරී සිටින ලෝයේ විසිරී සිටින ප්‍රේක්ෂක වෙනුමින් තරග මාලාව මුදාව ඇරී තිබෙනවා ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයෙන් ඉතාමත්ම හොඳින් සංවිධානය කර තිබෙනවා ලෙජන්ඩ් තරග මාලාවක් තුල සජීවී දෙවන වතාවටයි මේ තරග මාලාවක් සජීවී මුදාව ඇරී තිබෙන්නේ සුදාන නැවත තබාගේ සීමාවේ සිට පන්දුවීම සඳහා රයිටම් බෝධ විකට කරේ මෆාස් පන්දුවක් එම සඳහා ෆයිරුස්ට එවර සාර්ථක පන්දුවක් යොමු කර වේගය අඩාලකේ පන්දුවක් ලකුණක් ලබා ගැනීමට ඉඩ කඩ නැහැ ලකුණු තත්ත්වය වෙනසක් සිදු වෙන්නේ ලකුණු 1යි එෆ්.ආර්.එස් කාගෝ කණ්ඩායම මේ තරග මාලාවේ තාමත් හොඳින් සංවිධානය කර තිබුණා නාසික් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයේ ලකි ස්ටාර් සංවිධායක මණ්ඩලයේ මත සූදානම් පන්දුවීම සඳහා එවර දර්ශනීය පන්දු පහරක් එල්ල කරනවා ලකුණු 6ක් හිමි කරගන්නේ තනතිලේ කැටි හෙලන ගින පන්දුවේ ෆයිරුස්ගේ පිටේ ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වන ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි තරගයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම පන්දුවේ ක්‍රියාත්මක වන ලකුණු 7යි ෆයිරුස් ලකුණු 6කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරා තත් දිවිනා පන්දුවක් එීම සඳහා පෙර පිටින් ඉවතරයි පන්දුව පතිත වනේ වයිට් පන්දුවක් යුතුයි ඉක්මන් ලකුණක් ඇසින් ප්‍රතිමාරු කර ගැනීමක් ඒදී ආබාධයට පත් වෙන ආකාරයක් දක්ි ලැබෙන පන්දිය වන්නා මෆස් කිසියම් ආබාධයට පත් වෙන ආකාරයක් දක්ි ලැබෙන්නේ ලකුණු දෙකක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි අතිරේක ලකුණු දෙකක් සමග
සූදානම් නැවතත් මෆාස්තබාගේ සීමාවේ සිට පන්දුවේ මසදා ලකුණු 9යි ලකුණු පූර්ව සීමාවේ සිට දිව්‍යනා පන්දුවක් එමසදා වසීර්ට පන්දුවක් එමසදා මෆාස්තබාගේ සීමාවේ සිට එවරණ පතින පන්දුව පහරක් කෙල කරන පන්දුව උඩු ගෝනේ ඉහළ පන්දුව උඩ පන්දුවක් ඇසින් ඇදියන්නේ රැක ගැනීමට හැකියාවක් නැහැ එක ලකුණයි දෙවනි ලකුණත් ලබා ගන්නවා ලකුණු දෙකකින් ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණු දෙකක් සබගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි තරගයේ නිමාවන්නේ ප්‍රථම පන්දුවරේ එකක් නිමාවදී ලකුණු 11යි කිසිම කඩලක් නැති ෆාරස් කාගෝ කණ්ඩායම දෙවන පන්දුවරේ එම සඳහා සූදානම් වන්නේ ෆෞදුල් හසන් සූදානම් පන්දුවේ එම සඳහා සූදානම් පන්දුවේ එම සඳහා දකුණතින් මදවේග පන්දු යවන්න රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයේ පන්දුවක් එයිමටයි සූදානම් වන්නේ දකුණතින් පිත්තාසන ක්‍රීඩකයා ෆයිරුස්ට පන්දුවක් එයිමට දිවෙනවා පන්දුවක් එයිම සඳහා පන්දුවක් එවන්න රගුසෝගේ අදහස වෙනසක් සිදු කරා ඒ ඉරණම විසී ගියා නැවතත් ඔහුගේ කෙමින් සීමාව කරා පියවම් කරනවා දකුණතින් මදවේග පන්දු යවන්න මේ වයස 40ට ඉහළ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරඟයක් නිසා දැන් එන්න ආබාධයට පත් වෙන ආකාරයක් දකින්න ලැබෙනවා එර පිට ඉන්න ගිවතටයි පන්දුව පතිත උනේ වයිට් පන්දුවක් ඇසින් තීරණය ලබා දෙන්නේ ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි මේ වයස 40ට ඉහළ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන නිසා ආබාධයට පත් වෙන ආකාරයක් දකින්න ලැබෙන පන්දුවක් එවන්න ගොස් ආබාධයට පත් වී නැවතත් පන්දුව ආබාධයට පත් වෙන සබග නැවත පන්දුවේ මටයි නිරත වෙන්නේ එවර දර්ශනීය පන්දු පහරක් එල්ල කරනවා ලකුණු 6යි කිසිම සමාවක් නැහැ එම ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ නගිනවා ලකුණු පූර්ව ලකුණු 18යි තරගයේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දුවරේ ප්‍රථම පන්දුව තුලම ඉතාමත්ම දර්ශනීය පන්දු පහරක් එල්ල කරා ෆයිරුස්ගේ පිටේ අද දිනේ පුරාවටම මේ පිටිකරුවන් දෙදෙනා ෆයිරුස් සමග වසීර් දෙදෙනායි ෆාරස් කාගෝ කණ්ඩායම ආරම්භක පිටිකරුවන් දෙදෙනාගේ කාර්යභාරය ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරන ආකාරයක් දකින්න ලැබුණා. ඒවර දර්ශනීය පහරක් එල්ල කරනවා වේගය අඩාල කැවුවට ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වන්නේ එම ලකුණු 6ක් සැබගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා ඉහළ නගිනවා ලකුණු පූර්ව ලකුණු 24යි තරගයේ දෙවන පන්දුවරේ ක්‍රියාත්මක වද්දී සූදානම් පන්දුවේ මසදා ෆෞසුල් හසන් ෆයිරුස්ට පන්දුවක් එීමටයි සූදානම් වන්නේ නැවතත් අයිටා මොද විකට ආකාරයේ දැන් පන්දුවක් එීම මසදා සූදානම් වන්නේ තමට අවශ්‍ය පිටිය සාස් කරගනිමින් සූදානම් පන්දුවේ මසදා පාරක් කෙල කරනවා පන්දුව තල්ලු කරගෙන එක ලකුණක් ඇසී ප්‍රතිමාරු කර ගැනීමක් එබ ලකුණක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 25 දක්වා ඉහළට ගිරව ලකුණු 25යි තරගයේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දුවරේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 25ක් ලබාගෙන ලකිස්ටර් අභියගත ලෙජන්ඩ් අභියගත කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අවසන් මහ තරගයේ දෙවන ප්‍රථම ඉනිමේ දෙවන පන්දුවරේ ක්‍රියාත්මක වූ පවතින ලකුණු 25ක් ලබාගෙන සම්බන්ධ වී තිබෙනවා ඒවර දර්ශනීය පන්දු පහරක් එල්ල කරනවා වසීර්ගේ පිටේ ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වන්නේ ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31 දක්වා ඉහළ නගිනවා ලකුණු 31 ලකුණු 31යි ලකුණු පූර්ව නැවත සුදානා පන්දුවේ ෆෞසුල් හසන් රොෆ්ට් ආම්බ කිව්වටයි පන්දුව පතිත ඒ වයිට් පන්දුවක් ඇසින් තීරණය ලබා දෙනවා අතර එක ලකුණක් ඈත නේ අතර එක ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි අද දිනේ පුරා හොඳින් පන්දියට නිරත වූ පන්දිය වන ෆෞසුල් හසන් මේ අවසන් මහා තරගයේ තුල දැඩි ප්‍රහාරයට අසු වී තිබෙන ආකාරයක් දකින්න ලැබෙනවා
අර පාරක් කෙල කරනවා පන්දුවේ දෙන ලොං ඔෆ් කළා අපේ පන්දු රකින්න ක්‍රීඩකයා මෆස් පන්දුව රැකදී ලකුණ සම්පූර්ණ කර ගන්නවා. එක ලකුණකින් ප්‍රතිමාරු කරගන්නේ පාස්සිය. මෙම ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි තරගයේ නිමා වන්නේ දෙවන පන්දුවනේ පන්දුවර දෙකක් නිමා වෙද්දී ලකුණු 33යි කිසිම කඩලක් නැද වී FRS කාගෝ කණ්ඩායම. සූදානම් පන්දුවේ ඉමසදා ෆායිස් සූදානම් වන්නේ පන්දුවේ ඉමසදා පන්දියව නාංක එක ජේසී පැලසිට පන්දියව දීර්ඝ කාලයකට පසුව නැවත මා ක්‍රිකට් ක්‍රීඩාව තුළ දකින්නේ ෆායිස්ව. ඒවර පහරා කෙල්ල කරනවා දර්ශනීය පන්දු පහරා කෙල්ල කරන ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වනවා. ඒ ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 39 දක්වා ඉහළ නැගිනවා ලකුණු පුරව FRS කාගෝ කණ්ඩායමේ ලකුණු පුර දෑවර ක්‍රීඩාවල හිතවතුනි. වර පහරක් කෙල කරන උඩ පන්දුවක් රැක ගන්නවා සමග ප්‍රථම කරුණ බිඳ වැටෙනවා FRS කාගෝ කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිටිකරුවා ෆයිරුස් තමන වසීර් ක්‍රීඩා පිටිය දුවත් වන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 39ක් තිබෙදී ප්‍රථම කරුණ බිඳ වැටෙනවා. ෆයිස්ගේ පන්දුව කමුවේ ෆෞසුල් හසන්ගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ක්‍රීඩා පිටිය දුවත් වන්නේ ලකුණු 14ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටිය දුවත් වන්නේ වසීර් නාවක පිටිකරුවා ක්‍රීඩා පිට පෙමිණින්නේ. රිස්මිල් හසන් නවක පිටිකරුවා ක්‍රීඩා පිටස රිස්මිල් හසන් දිවිනා පන්දුවක් එන්සද ෆායිස් අර්ථ පලාගත් පන්දිය වන්න එවර දර්ශනීය පන්දුව පහරා කෙල්ල කරනවා තනතිල්ලේකේ ඉගෙන නගින පන්දුවට ඉතාමත් අලංකාර ෆුල් පහරා කෙල්ල කරමින් ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වනවා. ඒ ලකුණු 6ක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 45 දක්වා ඉහළ නගිනවා ලකුණු පූර්ව ලකුණු 45යි. තරගයේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දුවරේ මේ පන්දුවේ වන ඉතාමත් හොඳින් පන්දුවේ නිරත වුණත් මේ අවසන් මහා තරගය තුල ෆෞසුල් හසන් සමග ෆායිස් දෙදෙනා දැඩි ප්‍රහාරයට අසු වෙන ආකාරය දක්වී ලැබෙනවා. මෆාසුස් මේ පන්දුව මේ තරග තුල අවසන් මහා තරගය තුල ප්‍රථම පන්දුව තුල ලකුණු 15ක් ලබා දී තිබුණා. එවර පහරා කෙල්ල කරනවා පන්දුව තල්ලු කරනවා 4යි සීමාසල්ලේ පන්දුව රකින්න ක්‍රීඩකයා අෂාඩ් පන්දුව රැකගෙන යොමු කරන විට නිපන්දුවකට ලකුණු එකක් ඇවතෙන ලකුණු දෙකක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 47 දක්වා ඉහළ නැගිනවා ලකුණු 47යි නිපන්දුවක් සමගින් යුනා පන්දුවක් එමුසදා ඒවර දර්ශනීය පන්දු පහරා කෙල්ල කරනවා ලකුණු 6කින් ප්‍රතිචාරය දක්වන්නේ ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 53 දක්වා ඉහළ නැගින අර්ධ ශතකයේ වාර්තා කරගන්නවා FRS කාගෝ කණ්ඩායම. උන්ගේ ප්‍රබල පන්දිය වන්න ඊෂාම්ගේ මූණේ සිනාවක් දකින්න ලැබෙන යම ලකුණු 6ක් සමගින් දෑවර ක්‍රීඩාවල හිතවතුනි. එවර වේගය අඩාලකේ පන්දුවක් ඉදිරියට වේගවත් පාරක් කෙල්ල කිවිඩ උත්සාහ කළේ. එසේවත් පිටියේ දෙවටුන කල් රකින්න අතරයි පන්දුව ඇදී ගියේ. තරගයේ නිමා වන්නේ තුන්වන පන්දුවර තුනක් නිමා වෙදී ලකුණු 53යි කඩලු 1යි FRS කාගෝ කණ්ඩායම. කෙසේවත් මේවා කණ්ඩායම අවසන් මාක තරගයේ ක්‍රීඩා කරන සෙරීනා පැලස් කණ්ඩායම මෙම තරගමාලාවේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම විසින් ඉදිරියෙන්ම සිටිනවා. ලකුණු 72ක් ලබාගත් හදරමවුත් කණ්ඩායමට රහිව සෙරීනා පැලස් කණ්ඩායම තරගමාලාවේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම විසින් ඉදිරියෙන්ම සිටිනවා. මෙම තරගමාලාවේ අඩුම ලකුණු ලබාගත් කණ්ඩායම විසින් ඉදිරියෙන්ම සිටින්නේ MM ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායම මෙම තරගමාලාවේ අඩුම ලකුණු ලබාගත් කණ්ඩායම විසින් ඉදිරියෙන්ම සිටිනවා. සූදානම් සීමාවේ සිට දිවෙනා පන්දුවක් එම්ස්ද ආෂාඩ් රාකෙල්ල කරනවා පන්දුව තල්ලු කරනවා එක ලකුණක් වශයෙන් ප්‍රතිමාරු කර ගැනීමක්. ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54යි. මේ පන්දිය වන අංක 12 ජේසිය පන්දිය පන්දිය වන ආෂාඩ් ඉතාමත්ම රාජකීය පන්දුවර දෙකක් මේව තරගමාලා පුරාට ඒකට සමත් වුණා. මේ පන්දිය වන ආෂාඩ් විශේෂ වර පහරක් කෙල්ල කරනවා පන්දුව තල්ලු කරනවා එක ලකුණක් වශයෙන් ප්‍රතිමාරු කරගන්න රිහම් මෞලවිතුමා පන්දුව රැකගෙන යොමු කරන දක්ෂ පන්දුව රැකගෙන යොමු කරන විට එක ලකුණු දෙකට පරිවර්තනය කිරීම උත්සාහ කරන විට දුවදී දෙමට සුකර ගන්නවා. ෆෞසුල් හසන් ක්‍රීඩා පිටිය නුවත් වන්නේ තමන රිස්මිල් හසන් ක්‍රීඩා පිටිය නිවතන දුවදී දෙමට සුකර ගන්නේ
පන්දු රකින්න ක්‍රීඩකයා රිහාන් මෞලතුමා ඉතාමත් දක්ෂ ලෙසින් පන්දු රැකගෙන යොමු කරා. දැන් නවක පිටිකරුවෙක් ක්‍රීඩා පිට පිමිණී සිටිනවා. හිෂාම් නවක පිටිකරුවා. පයිරුස් සබගත්වල බෙදගන්න හිෂාම්. පයිරුස් පන්දු 7ක් තුල ලකුණු 25ක් ලබාගෙන නොදවි ක්‍රීඩා කරන ක්‍රීඩකයා FRS කාගෝ කණ්ඩායමේ කළමනාකාරතුමා සහ කණ්ඩායමේ නායකයා ක්‍රීඩා කරන පිට ඉන්න ඉවතට පත් වෙන පන්දු වයිට් පන්දුවක් සබකින් ලකුණු 56 දක්වා ඉහළට ගිරුවා. ලකුණු පූර්ව ලකුණු 56යි. සුදානම් පන්දුවේ මසදහා නැවතත් අසඩ් තමගේ සීමාවේ සිට රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයේ පන්දුවක් එීම සඳහා පාරක් කෙල්ල කරනවා. පන්දුව 4 අසලේ දක්ෂ ලෙසින් පන්දුව රැකගෙන යොමු කරනවා. ඉවත් වෙනවා සමග දුවදී දෙමට අසු කරගන්නේ විශිෂ්ට පන්දු රැකීමක් එවර ෆෞසුල් හසන්ගේ 4 සීමාසලේ පන්දුව රැකගෙන යොමු කරා. කෙලිම පන්දිය වන අන්තයේ කඩුලටමයි ඒ දුවදී දෙමට අසු කරගන්නවා. ෆයිරුස් ක්‍රීඩා පිටියෙන් වත් වන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 55ක් තිබේදී තුන්වන කඩුලත් මිද වැටෙනවා. FRS කාගෝ කණ්ඩායමේ නායක පිටිකරුවා ඉසාර් ක්‍රීඩා පිට සම්බන්ධව ක්‍රීඩකයා ඉස්ලාම් සමග ඉසාර් දෙදෙනයි දැන් ක්‍රීඩා පිටිය තුල රැඳී සිටින පිටිකරුවන් දෙදෙනා. දැන් සූදානම් පන්දුවේ මසදා අෂාට් සාර්ථක පන්දුවර පන්දු කීපයක් මේ පන්දුවර තුල යවීමට සමත් වූ පන්දිය වන්න දිවිනා පන්දුවක් ඒ මසදා එවර පහඳ බ්ලොක් වල තුලටයි පන්දුවේදී එක ලකුණක් ඇසී ප්‍රතිමාරු කර ගැනීමක් එම ලකුණක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 57 දක්වා ඉහළට ගිනවා. යනා පන්දුවක් එමස් දවසන් පන්දුව එවන සාර්ථක පන්දුවක් යොමු කර බ්ලොක් ගෝලේ තුලට පන්දුව යොමු කරමින් සමග ඉතාමත්ම රාජකීය පන්දුවරයක් නිමා කරා මේ පන්දුව වන ක්‍රීඩකයා. ඔහුගේ කාර්යභාරය ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරා. මේ පන්දුවර තුල ලකුණු 4ක් පමණයි පන්දු 5ක් තුල ලබා දුන්නේ මේ ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වන මේ පන්දුව අවසන් පන්දුවරේ කරිනා පැලස් කණ්ඩායමේ අවසන් පන්දුව වන අෂාඩ් ඉතාමත්ම රාජකීය පන්දුවරයක් නිමා කරා. ලකුණු 4කට පන්දුවරේ නිමා කිරීමට සමත් වුණා. තරගමාලාව ලකිස්ටර් ක්‍රීඩා සමාජය විසින් ඉතාමත් හොඳින් සංවිධානය කර තිබෙන තරගමාලාව ඉතාමත්ම ලෙජන්ඩ් තරගමාලාව. එතෙන් සිට දැන් පන්දුවේ අවසන් මහා තරගයේ දෙවන ඉනිම පන්දුවේ විස්තර කතනේ වෙනසක් සිදු කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන් සිට පන්දුවේ විස්තර කතනේ ගැනීම සඳහා තල්ගස් පිටේ පුරවරේ බිහු අතිදක්ෂ විස්තර විචාරකයා කෙටි කාලයක් තුළ ජනප්‍රියතාවයට පත් වූ විස්තර විචාරකයා මාගේ හිත මිත්‍ර රිෂාට් මයික්‍රොෆෝනේ ලබා දෙනවා. මෙතෙන් සිට පන්දුව ඔබට සමීප කිරීම සඳහා. ස්තුතියි. Tutti Nausa Suba Sandia Kurada Crowdy Pitotri Lucky Star Legend Premier League Season 1 Taraga Malawi අවසන් මා තරගය කඩාපිටිය තුල ආරම්භ කර තිබෙන්නේ මුලින්ම පන්දුවට පාරදෝන් FRS කාගෝ කඩකෙන් පන්දු වාර 4ක් තුලදී ලකුණු ලකුණු 58ක් ලබාගෙන ලකුණු 59ක අභියෝගයක් දැන් ලබා දී තිබෙනවා ශ්‍රීනා පැලස් කණ්ඩායමට දාපර ක්‍රාඩි පිටුතුනි පන්දු 20ක් තුල ලකුණු 59ක් ලබාගත යුතුයි මේ විශාල කුසලාන වලින් විශාල කුසලානත් ගණදුණු විසඳන තරගයේ මේ ක්‍රාපිට තුල ආරම්භ කර තිබෙන්නේ බලමු අමරූප ලෙජන්ඩ් තරග මාලාවේ පළමු තරග මාලාවේ අශුරතා කුසලානේ හිමි කරගන්නේ ශ්‍රීනා පැලස් කණ්ඩායම දෙමන්නතොත් FRS කාගෝ කණ්ඩායමද කියාදා ප්‍රකටාඩි පිටුතුනි ආරම්භක පිටිකරු අඩුගල රිස්වාන් සමගින් ෆෞසුලා සඩිරි ආරම්භ කරන්නේ
ලකුණු 59ක් ලබා ගත යුතුයි. රිස්වාඩ් මේ තරග බාලාවේ ඔහුගේ පිත්තෙන් මේ තරගයේ ජාගතවත් බොහෝ දුරට පිතිකරුවන්ගේ ලයිස්තුවේ ඉහළට පැමිණෙනට ඉඩකඩ තිබෙනවා මේ පිතිකරුවට. බලමු තීරණාත්මක අවසන් තරගයේ දෙවෙනි ඉනිමේ පළමු පන්දු වාරය ක්‍රියාත්මක කරන ශාබ්ද ආබ්‍රක්ලාඩි පිටුතුනි පිතිකරුවටත් කුසලානයක් වෙන් කරගන්නට පුළුවන් මේ තරගයේ පිත්තෙන් හය පරක් කීපයක් අන්තර්ගත කරමින් ඔහුගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දුන්නොත් රිස්වන්ට හැකියාවක් තිබෙනවා. බලමු පළමු පන්දුව මිඩ් ඔෆ් දිශාවට පන්දුව ඇතියන්නේ ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගන්නවා. පළමු ලකුණු පුරුවට එකතු කරගන්නවා ක්ලාඩි පිටුතුනි. පන්දු 1යි ලකුණු 1යි ලකුණු සංඛ්‍යාව කියවෙන්නේ ලකුණු 15කට ආසන්න දලවේගයක් රඳවා ගත යුතුයි. මේ තරගයේ චාකඩට ආරම්භක පිතිකරුවන් අතරින් වෙනසක් සිදු කරමින් පෞස්ලෝසන් මේ තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙසට ක්‍රඩාපිටියට සම්බන්ධ වී සිටිනේ. සුදානා පන්දු යවන්න ඉෂා ඔගේ සීමාවිශිෂ්ට සාර්ථක පන්දුවක් දක්කඩුලක් මිද වැටනේ සිදුවීම තුළදී ෆෞස්ලෝසන්ගේ ඉනිම අවසන් වන්නේ ද ප්‍රක්‍රාඩි පිටුතුනි. පන්දු 1යි ලකුණු 1යි පන්දු 2යි ලකුණු 1යි කඩුළු 1යි දැන් ලකුණු පූර්ව කියවෙන්නේ අපතපොළේ ශ්‍රීනා පැලස්සනියේ முதலாவது විකට් විත පඩියට දේශාමින් පන්දු විචිනුවර පදේ விக்கெட் கீப்பரிட பறிகொடுத்து ஆட்டம் இழக்கின்றார். ஆட்டம் இழந்த வீரர் ஃபவுசுல்லாஸ் நாடுகளம் விட்டு வெளியேறுகின்றார். புதிய துடுப்பாட்ட வீரர் மஃபாஸ் களமிறங்குகின்றார். නවක පිතිකරුවා මෆාස් ක්‍රඩාපිටියට සම්බන්ධ පිතිකරුවගේ ලයිස්තුයි මෙතෙක් පැතුණු ලකුණු ලබාගෙන ඉහළින්ම සිටින පිතිකරුවෙක් මේ දකුණත් පිතිකරුවා පාරක් කළ කඩාවුන පන්දුව රැක ගන්නවා සුරකිව දෙවෙනි කඩුවක් පිටට වැටෙනවා. මේ පන්දු යවන දැන් ඔහුගේ සුපුරුදු රිද්මයට අවතීර්ණය වන්නේ දාබ්‍රක්‍රාණි පිටුතුනි ලෙජන්ඩ් පන්දු යවන අතරින් ඉහළින්ම සිටින පන්දු යවන මේ දැන් වැදගත් තරගයේ රාජකීය පන්දු වාරයක් ආරම්භ කර තිබෙනවා. ෆෞසුල්ලාසන්ගේ කඩුල වගේම මෆාස්ගේ කඩුල දැන් බිඳ වැටෙනවා. පළමු පන්දු වාරය තුල දාබ්‍රක්‍රාණි පිටුතුනි ලකුණු 1යි කඩුළු 2ක් බිඳ වැටී තිබෙනවා. නවක පිතිකරුවා නාසිර් ක්‍රඩාපිටියට සම්බන්ධ වී ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ පන්දු 3යි ලකුණු 1යි කඩුළු 2ක් බිඳ වැටී තිබෙනවා. දාබ්‍රක්‍රාණි පිටුතුනි සුදානම් පන්දු යවන ඉෂාබෝගේ සීමාවිෂ්ඨ ප්‍රතාඩ විනිශ්චයකාරතුමා ඉස්මත් විනිශ්චයකාරතුමා පසු කරමින් දකුණ තිබෙත අසුරට නාසිර් ආබුවේ පන්දුව බුදුවා හරියට පාරක් කළ කඩවුණ පන්දුව තවත් හැට්‍රික් කඩුව ආබියෙක් මේ දක්වනවා. FRS කාගෝ කණ්ඩායමේ ඉෂාම් හැට්‍රික් කඩුළු ලබාගත් තුන්වෙනි ත්‍රිත්ව කඩුළු ලාභියා මේ තරග බාලාවේ බිහිවන්නේ දාබ්‍රක්‍රාණි පිටුතුනි. ලකුණු 1කට කඩුළු 3ක් බිඳ වැටී තිබෙනවා. පන්දු 4යි ලකුණු 1යි කඩුළු 3යි දාබ්‍රක්‍රාණි පිටුතුනි. ලකුණු 59 අභියෝගයක් වකට දැන් පත් වෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ. රම්සින් වමත් පිතිකරුවා ක්‍රඩාපිටියට සම්බන්ධ වී සිටින්නේ. ඊටවා පන්දු යවන්න ශාපෝගේ සීමාවේ සිට පාරක් කළ කඩවා පන්දුව මිඩ් විකට් කලාපිට පන්දුව ඇදියන්නේ ලකුණ ප්‍රතික්ෂේප කරන ආකාරයක් විශ්වාස මැජික් පන්දු වාරයක් ක්‍රියාත්මක කරනවා. ලකුණු 1යි කඩුළු 3ක් දවටා ගන්නට සමත්කම් පෙන්වනවා මේ ආරම්භක පන්දු යවන්න දාබ්‍රක්‍රාණි පිටුතුනි. අවක පන්දු යවන වසීර් කදවා ගන්න දෙවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කරනට දැන් පන්දු 15ක් තුල ලකුණු 58ක් ලබා ගත යුතුයි. දැන් ලකුණු 20කට ආසන්න දල වේගයක් රඳවා ගත යුතුයි මෙතෙන් සිට මේ තරගයේ චාකඩට. මෙතෙක් වෙලා පුටුවේ වාඩි වී සිටි ශ්‍රීනා පැලස් කලබනාකරතුමා අද බිමේ වාඩි වී සිටින ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ. තරමක් බලාපොරොත්තු අත්හැර තිබෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව
අවිනිශ්චිතයි අවසන් පන්දුවතේ කිසිවෙකුට අනාවැකිය පළ කළ නොහැකි ක්‍රීඩාව දාම ක්‍රාඩි පිටුතරි රිස්වාන් තාමත් අඩතිලේ රැදී සිටීම එතරම් සුබදායක කාරණාවක් නොවේ සාර්ථක පන්දුවකින් පන්දු වාරය ආරම්භ කරනවා පන්දු යන වසීර් ඉවෙනවා පන්දු යවන්න පාරක් කරලා කඩවා පාදයේ තුලට යොමු කරපු පන්දුවට අපූර්ව පන්දු වාර අන්තර්ගත වන්නේ කව් කෝණේ යලින් ලකුණු 6ක් හිමි කර ගන්නවා දැම්මු ලකුණු සංඛ්‍යාව කියලා නංවනවා ලකුණු 7යි ලකුණු පූර්ව දෙවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ තාමත් මේ තරගය සම්පූර්ණයෙන්ම දෙපිළටම විවෘතයි ක්‍රඩාවුඩේ ප්‍රතිඋත්තරී තිබෙනවා පන්දු යවන වසීරෝගේ සීමාවේ සිට පාරක් කරලා කඩවා අයත් ලකුණු 6යි පිටිකරුවා දැන් ඔහුගේ සුපුරුදු රිද්මය නවතින වෙන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ මෙන්න මේ පිටිකරුවාගේ පිට ක්‍රියාත්මක වුණොත් තරමක් අනතුරු ඇඟවීමක් ප්‍රතිවාදීන්ට ඔඩාම පන්දු යවන්නෙකුට එරෙහිව පීඩනකින් තොරව පන්දු පාරවල එල්ලකට හැකියාවක් තිබෙන පිටිකරුවා දැන් මේ අවසන් මා තරගයේ ඔහුගේ සුපුරුදු රිද්මයට ආවතින ආකාරයක් දෘශ්‍යවල දිවෙනවා පන්දු යවන අයවර පාරක් කළ කඩවා පන්දු ආදී යනවා ස්කාලෙක් දිසාවේ පන්දු ආදී යන්නේ ලකුණු පූර්ව එළඩගුවා ගන්නවා ලකුණු 14යි ලකුණු සංඛ්‍යාව දාම ක්‍රාඩි පිටුතරි දෙවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ උදාන වසීරෝගේ විභාවිෂ්ඨ ප්‍රධාන විනිශ්චය කාර්යතුමා පසු කරමින් රම්සින් තාවත් පන්දු පාර අන්තර්ගත වන්නේ පිටික ටෙලි ලකුණු 6ක් හිමි කර ගන්නවා රම්සින් දාම ක්‍රාඩි පිටුතරි ලකුණු පූර්ව එළඩගුවා ගන්නවා ලකුණු 20යි පන්දු වාර දෙකක් අවසන් වන විට දැන් තත්ත්වය පන්දු 10ක් තුල ලකුණු 39ක් ලබාගත යුතුයි දැන් මේ තරගයේ චාකඩට පන්දු 10යි ලකුණු 39යි අවශ්‍යතාවය Ifur Rahman කදවා ගන්නවා තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මකකට පන්දු 10ක් තුල ලකුණු 39ක් ලබාගත යුතුයි මේ තරගයේ චාකල්ලට ඉවරවා පන්දු යවන්න විශ්වාවිෂ්ඨ ප්‍රධාන විනිශ්චය කාර්යතුමා පසු කරමින් පාරක් කරලා කඩවා ඩීපිටිකට එලින් ලකුණු 6ක් හිමි කර ගන්නවා විශ්වාන්දා බර්කඩාඩි පිටුතුනේ ලකුණු 6ක් සමගින් 26 වෙනි ලකුණ දැන් ලකුණු පුරට එකතු කරගන්නේ ලකුණු 26යි බොලාකොඩ පූර්ව දාම ක්‍රාඩි පිටුතුනි ලකුණු 59 ඉලක්කය හබා යන කණ්ඩායම නාපිටිය තරග කරන්නේ රිස්වාන්ගේ පිට දැන් කෙබින් ශබ්ද නගන්නට ආරම්භ කර තිබෙන ආකාරයක් රිස්වාන්ගේ තරමක් පන්දු යවන්නට බීතිකාවක් ආපත් වෙන පිටිකරුවෙක් මේ ප්‍රදේශයේ තරග පැවැත්වෙන විට ලෙජන්ඩ් ක්‍රීඩකයන් අතර යාලේ සිටින පිටිකරුවා දාවන්ත පන්දු පාර ලකුණු 6ක් හිමි කර ගන්නවා දැන් පිටිකරුවන්ගේ ලයිස්ට්ුවේ තරමක් කියලා ස්ථානයකට ගමන් කරනවා මේ පිටිකරුවා මේ තරග මාලාවේ ලකුණු ලබා ගැනීමේ වේගය බලන විට පිටිකරුවා අතරේ දැන් හොඳ ස්ථානයකට ගමන් කර හමාරයි දැන් පන්දු 8යි ලකුණු 27ක් ලබාගත යුතුයි තරගයේ චාකඩට ලකුණු පූර්ව ලකුණු 32යි දාම ක්‍රාඩි පිටුතුනේ ෆොරාමාටරේ වහය පාර දෙකක් අන්තර්ගත කර තිබෙනවා පාරක් කළා කඩවා තුන්වෙනි හය පාරද්ද හතරද්ද බලමු ඉනිෂ්ඨකාරතුමා ලකුණු 4ක් සමගින් ලකුණු 36 දක්වා එළනගුවා ගන්නවා ලකුණු 36යි දැන් පන්දු 7යි ලකුණු 23ක් ලබාගත යුතුයි එවර මිඩෝන් දිසාවට පාදු ආදී අනෙක්ම ලකුණ පැති මාරු කරගන්නවා 37 වෙනි ලකුණ පුරට එකතු කරගන්න ලකුණු 37යි ලකුණු පූර්ව අවසාන
පන්දු ඉතුරු තිබෙන්නේ පන්දු 6යි ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ චාකඩට ක්‍රාඩි පිටුතරි තීරණාත්මක අවසාන පන්දුව රම්සින් පෙර පන්දු වාරයේ අවසාන පන්දුව මුණ ගැසෙන විට විශාල 6 පාරක් අන්තර්ගත කරවගේ කණ්ඩායම වෙනුවෙන් දැන් මේ පන්දුව තුලදී 6 පාරක් අන්තර්ගත කළොත් තරගය සම්පූර්ණයෙන්ම දෙපිලටම දෝලණය වන්නේ බලමු තීරණාත්මක පන්දුවක් ඉතුරුව තිබෙන්නේ හිෆ්‍රෝ රාබාන් හොඳ පන්දුවක් ක්‍රියාත්මක කරොත් තරමක් පිටිකරුවන්ට අභියෝගයක් ලැබි ඉතිරි ලකුණු කීපය දා ප්‍රකටානි පිටු දිවෙනවා පන්දුව යවනවගේ සීමාවේ සිට පාරක් කළ කරන උඩ පන්දුව රැක ගන්නවා ෆයිරෝස් උඩ පන්දුව රැක ගන්න ඩිබාව දකින්නවා තුන්වෙනි පන්දු වාරයේ ලකුණු 37යි පන්දු වාර 3 අවසන් වන විට දැන් තත්ත්වය පන්දු 5යි ලකුණු 22ක් ලබා ගත යුතුයි මේ තරගයේ චාකඩට බලමු කුමන පන්දු යවනද කැදවා ගන්න මේ අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට පන්දු යවන්න සියලුම වගකීම් පවරා ගන්නවා කණ්ඩායමේ කළමනාකාරතුමා දැන් මේ පන්දු වාරයේ ක්‍රියාත්මක කරන තීරණය කර තිබෙනවා බලමු ශූරයන් කවුද අනුශූරද කවුරුද කියන ප්‍රශ්නාන්තයට පිළිතුර පන්දු 5ක් පමණ ඉතුරුව තිබෙන්නේ ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ චාකඩට දිවෙනවා පන්දු යවන්නවගේ සීමාවේ සිට පාරක් කළා කඩවා රිස්වාන්ගේ පිටේ නම් සමාවක් පන්දු යවන්නට ඉවරතු නිවේදනයක් දැන් නිකුත් කරාමාරයි මේ පයි පිටිකරවාද ආබ්‍රක්‍රාණි පිටුතුනේ දැන් පන්දු 4යි ලකුණු 16ක් ලබා ගත යුතුයි මේ තරගයේ චාකඩට තනියට ඉනිමක් නියත් කරන ආකාරයක් අපිට දක්වලා ලැබෙන්නේ වෙනවා පන්දු යවන ෆයිරෝස් සෑවර දුර්වල පන්දුවක් කෙසේ වෙතත් පන්දුව වයිට් පන්දුවට ආසන්න පන්දුව පන්දු 3යි ලකුණු 16ක් ලබා ගත යුතුයි තරගයේ චාකඩට පන්දු 3යි ලකුණු 16ක් ලබා ගත යුතුයි බලමු තීරණාත්මක පන්දුවක් ඉතුරුව තිබෙන්නේ පන්දු යවන්නට පාරක් කළා කඩවා මෙන්න යනිත් මේ තරගයේ ඔගේ කණ්ඩායම උතට රැගෙන එනවා ශ්‍රීඩා පැලස් කණ්ඩායමේ බලාපොරොත්තු පිටිකරුව රිස්වාන් පන්දු 2යි ලකුණු 10ක් ලබා ගත යුතුයි දැන් මේ තරගයේ චාකඩට දා ප්‍රකටානි පිටුතුනි ජඩේජා ගඩේ පන්දු පරාද දෙකක් අකවුන්ට් ඉතිරිව තිබෙන්නේ දා ප්‍රකටානි පිටුතුනි පන්දු 2යි ලකුණු 10යි හදගස්ම තරමක් වැඩි වෙන පන්දු ඉතිරිව තිබෙන්නේ බලමු දිවෙනවා ෆයිරෝස්ගේ සීමාවේ සිට එවර සාර්ථක පන්දු ලකුණු ප්‍රතික්ෂේප කරා මේ පිටිකරුවා දැන් එක් පන්දුවයි ලකුණු 10ක් ලබා ගත යුතුයි තරගයේ කඩට එක් පන්දුවක් තුල ලකුණු 10ක් ලබා ගත යුතුයි දා ප්‍රකටානි පිටුතුනි අවසන් පන්දුවතෙක් මේ තරගයේ රැගෙන ආවා මේ පිටිකරුවා මුල් පන්දු වාර දෙක තුලදී ලකුණු මට්ටම පළලට පත්වීම විශේෂ කරුණක් එබඩට මේ පිටිකරුවාගේ පිට මුල සිටම ක්‍රියාත්මක වී තිබුණොත් මේ තරගයට චාකඩට ඉඩකඩ තිබුණා දැන් පන්දුවයි ලකුණු 10යි දිවෙනවා පන්දු යවලා පාරක් කළා කඩවා ඩීප් එක්ස්ට්‍රා කවියලින් ලකුණු 10කින් තරගයේ චාකඩනවා 2025 අමරූප ලකි ස්ටාර් ලෙජන්ඩ් ප්‍රීමියර් ලීග් සීසන් 1 තරග මාලාවේ නිල ශූරයන් ලෙස අභිෂේක ලබනවා ෆයිරෝස් මාතාගේ කළමනාකාරයෝ තෙෆාරෙස් කාගෝ කණ්ඩායම දා ප්‍රකටානි පිටුතුනි අනිශූරයෙන් වකට පත් වෙනවා හෆිල් මාතාගේ කළමනාකාරයෝ සිනාස් පැලස් කණ්ඩායම අනිශූරයෙන් ලෙසට පත් වෙන විට තාගි ප්‍රධාන ඔස්සේ හමු වන හැකිතාක් ඉක්මනින් සියලුම ක්‍රීඩකයන් මෙම ස්ථානයට සපතවා
Bapak sudah.
ස්තුතියි සියලු දෙනාට. දැන් අපි අත්වල බැඳගන්නේ ලකි ස්ටාර් ලෙජන්ඩ් තරග මාලාවේ තෑගි ප්‍රධාන උත්සවයේ තෑගි ප්‍රධාන උත්සවය ආරම්භ කරන්න පෙර ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා නාසිෆ් මහතා කරුණු කීපයක් ඔබ අමතනටයි සූදානම් වන්නේ. ஸ்கோர் போட்டு தரத்துக்கு ஏற்பாடு செஞ்சு விளையாட்டு எந்தவித பிரச்சனையும் இல்லாமல் முடிச்சுக்கிறதுக்கு உதவி செஞ்ச எல்லா பிளேயர்ஸுக்கும் நான் இன்னும் நன்றி தெரிவிச்சுக்கிறேன். இன்ஷா அல்லாஹ் இது மாதிரி டோர்னமெண்ட் தொடர்ந்து நடக்கிறதுனால வந்துட்டு ஊர்வல நிறைய நல்ல விஷயங்கள் நடக்கும் சரி நான் நம்புறேன். இன்ஷா அல்லாஹ் தொடர்ந்தும் அடுத்தடுத்த ஊர்கள்லையும் இது மாதிரி டோர்னமெண்ட் நடக்கணும். இந்த வகையில் எங்களோட டோர்னமெண்ட்டில் ஏதாவது எங்களோட கையால் தவறுகள் நடந்திருந்தேன் சார் அல்லாஹ் கண்டி மன்னிச்சோங்க. இன்ஷா அல்லாஹ் எங்களோட டீமுக்கு சப்போர்ட் பண்ண, எங்களோட எக்ஸ்கோவுக்கு சப்போர்ட் பண்ண, லக்கி ஸ்டாருக்கு சப்போர்ட் பண்ண எல்லாருக்கும் இந்த இடத்துல நான் நன்றி தெரிவித்துக்கிறேன். ස්තුතියි ඔබ මැතුවේ මේ තරග මාලාවේ ප්‍රධානතම සංවිධායකතුමා වර්තමාන ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා නාසිෆ් මහතා ඔහුගේ සංවිධායකයාට මේ තරග මාලාව ඉතාමත් අපූර්වට පැවැත්වුවා. දැන් අපි සූදානම් වන්නේ සමස්ත තරග මාලාවේ සෑම තරගයක් තුළදීම ලබා දෙන තරගයේ වීරයා කුසලාන මුදවා හරින්නටයි සූදානම් වන්නේ. මුලින්ම ආරාධනා කරනවා තස්මීර් සහෝදරයාට කුසලාන පහක් ඔහුගේ සුරතින් ලබා දෙන්නට ලකි ස්ටාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහුගේ සංවිධායක මණ්ඩල නියෝජනය කරන තස්මීර් ඔහුගේ සුරතින් තරගයේ වීරයා කුසලාන පළමු තරගයේ වීරයා ලෙස අභිෂේක ලබනවා හයිබ්‍රෝ කණ්ඩායමේ රිම්සාන් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ. රිම්සන් හාජියාර් වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකුට අපි ආරාධනා කරනවා ඔහුගේ කුසලානය ලබා ගන්නට රමිස් ඔබට ආරාධනා කරනවා. තරගයේ වීරයා දෙවෙනි තරගයේ වීරයා MM ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායමේ රම්සාන් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ. පන්දු වාරයක් තුලින් තරගයේ වීරයා ලෙස සම්මාන ලබනවා. කඩුළු 4ක් දවටා ගත දෙවෙනි තරගය තුලදී අඩුව ඔය කුසලානය ඉබි කර ගන්නවා. ඊළඟට තුන්වෙනි තරගයේ වීරයා හයිබ්‍රෝ කණ්ඩායමේ රමීස් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ. හයිබ්‍රෝ කණ්ඩායම නියෝජනය කරන රමීස් ඔබට ආරාධනා කරනවා. මිලකට සිව්වෙනි තරගයේ වීරයා ෆාරස් කාගෝ කණ්ඩායමේ රියා සොබයි සිව්වෙනි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ. ෆාරස් කාගෝ කණ්ඩායමේ යාස්ට් දැන් පස්වෙනි තරගයේ වීරයා සරින් පැලස් කණ්ඩායමේ ෆෞසුලාස් නබයි පස්වෙනි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ. ඔහුට ලැබුණු කුසලානය ඔහු තවත් ක්‍රීඩකයෙකුට ලබා දෙන ආකාරයක් අපිට දක්වා ලැබුණේ නිත වශයෙන් මේ තරගයේ වෙනස් කරපු පාදු යවනාට
ඔගේ ෆස්ලාසලවට ලැබුණු කුසලානය ලබා දෙන මීළඟට කුසලාන ලබා දෙනට උසාම සහෝදරයට බාරදනා කරනවා තරංගමාලාවේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන අය ඔගේ සුරතෙන් 6 වෙනි තරඟයේ වීරය ෆාරස් කාගෝ කණ්ඩායමේ වසීර් ඔබට ආරාධනා කරන ඔබට හිමි තිලිනය ලබා ගන්නට FRS කාගෝ කණ්ඩායමේ වසීර් ඔට හිමි තිලිනය ලබා ගන්නවා ඊළඟට 7 වෙනි තරඟයේ වීරය බ්‍රයිට් වෙන්චර් කණ්ඩායමේ සිහාම් ඔබයි තරඟයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ සිහාම් ඔබට ආරාධනා කරනවා සිහා බ්‍රයිට් වෙන්චර් කණ්ඩායම නියෝජනය ඔහුට හිමි කුසලානය වෙනත් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලබා ඊළඟට 8 වෙනි තරගයේ වීරයා FRS කාගෝ කණ්ඩායමේ ෆයිරුස් සබයි 8 වෙනි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ ඊළඟට 9 වෙනි තරගයේ වීරයාට හිමි තිරණය ලබා ගන්නට ආරාධනා කරනවා හයිබ්‍රෝ කණ්ඩායමේ මින්හාජ් ඔබයි තරගාංක 9 තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ මින්හාජ්ට මේ කුසලානිය වෙනත් ක්‍රීඩකයෙකුට ආරාධනා කරනවා ලබා ගන්නට 10 වෙනි තරගයේ වීරයා සරින් පැලස් කණ්ඩායමේ මෆා සොබයි තරගාංක 10 තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ තරගාංක 10 වීරයා මෆාස් ස්තුති උසාම ඔබට ස්තුතිවන්ත වෙනවා ඊළඟට ආරාධනා කරනවා සරින් පැලස් කලබනාකාරතුමා හෆිල් මාතාට ආරාධනා කරනවා කුසලාන කීපයක් ඔගේ සුරතින් බුදවාහරිට තරගාංක 11 තරගයේ වීරයා MM ට්‍රාන්ස්පෝර්ට් ඉස්සාන් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ ඉස්සාන් ඔබට ආරාධනා කරනවා ඔබට මේ කුසලානය ලබා ගන්නට ඉස්සානට මේ කුසලානය ලබා ගන්නවා ඊළඟට ආරාධනා කරනවා 12 වෙනි තරගයේ වීරයා සරින් පැලස් කණ්ඩායමේ මෆා සොබයි 12 වෙනි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ ස්තුතියි හෆිල් මාතාට ස්තුතිවන්ත වෙනවා අප සමග ඩාක්ටර් බැදගත් අපිට දැන් ඊළඟට ආරාධනා කරනවා ශියාම් ખાન ඔබගේ සුරතෙන් කුසලාන දෙකක් අපි මුදවා හරිනට තීරණය කර තිබෙනවා තරගාංක 13 තරගයේ වීරයා FRS කාගෝ කණ්ඩායමේ ෆයිරුස් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ කණ්ඩායමේ කලබනාකාරතුමා දිනේ වැඩිම කුසලානෝගේ නිවසට අනිවාර්යයෙන්ම රැගෙන යන අයෙක් ඊළඟට තරගාංක 14 හයිබ්‍රෝ කණ්ඩායමේ ඉර්ෂාද් ඔබට ආරාධනා කරනවා ඔබට හිමි තිලඩය සමරු තිලඩය ලබා ගන්නට හයිබ්‍රෝ කණ්ඩායමේ ඉර්ෂාද් වෙනුවට හිෆ්තුර් රහමාන් ගේ සහෝදරයා සම්බන්ධ වෙලා ඔහුගේ කුසලානය ලබා ගන්නට ස්තුතියි ශියාම් කාට ස්තුතියි වන ඊළඟට ආරාධනා කරනවා අස්ලාම් මාතා හයිබ්‍රෝ අස්ලාම් මාතා ඔබගේ සුරතෙන් කුසලාන දෙකක් සමරු තිලන දෙකක් අපි බුදවාහරණයට තීරණය කර තිබෙන්නේ තරගාංක 15 දෙවෙනි සෙමි ෆයිනල්ස් තරගයේ වීරයා සරින් පැලස් කණ්ඩායමේ පෞසුලස්සන් ඔබයි තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ අස්ලාම් මාතාගේ සුරතින් කුසලානය බුදවාහරින්නේ ඊළඟට තරගාංක 16 අවසන් මහා තරගයේ වීරයා FRS කාගෝ පන්දියාවන ඉෂාම් ඔබයි අවසන් මහා තරගයේ වීරයා ලෙස අභිෂේක ලබන්නේ ස්තුතියි අස්ලාම් මහතාට ස්තුතිවන්ත වෙනවා ඊළඟට දක්ෂතම පන්දු යවන්නට හිමි කුසලානය ලබා දෙන මේ තරගමාලාවේ ප්‍රධානතම සංවිධායක සහෝදර හිත මිත්‍ර අබ්දුල්ලා ඔබට ආරාධනා කරනවා දක්ෂ පන්දු යවන්නට හිමි කුසලානය ලබා ගන්නට ලකි ස්ටාර් ක්‍රීඩා සමාජය මගින් ඉතිහාසයේ පළමු වතාවට සංවිධානය කරපු ලෙජන්ඩ් තරගමාලාවේ දක්ෂ පන්දු යවන ලෙස අභිෂේක ලබනවා දක්ෂතම පන්දු යවන FRS කාගෝ කණ්ඩායමේ ඉෂාම් ඔබයි තරගමාලාවේ දක්ෂතම පන්දු යවන ලෙස අභිෂේක ලබන්නේ සමස්ත තරගමාලාවේ
දක්ෂතම පන්දියවන්නට හිමි කුසලානය හිමි කරගන්නවා ඉෂාප් දාබ්‍ර ක්‍රාඩි පිතොතුනි ආඩුව බීලකට බාරදන කනවා දක්ෂතම පිතිකරුවට හිමි කුසලානය ලබා දෙන්නට ඊසාන්ගේ සුරතින් ලබා දෙන්නටයි තිරණය කර තිබෙන්නේ දක්ෂ පිතිකරුවගේ සුරතින් දක්ෂ පිතිකරුවට හිමි කුසලානය දැන් අපි මුදවා හරින්නටයි සූදානම් වන්නේ සමස්ත තරග මාලාවේ දක්ෂතම පිතිකරුවා සරින් පැලස් කණ්ඩායමේ රිස්වාන් ඔබයි දක්ෂතම පිතිකරුවා ලෙස අභිෂේක ලබන්නේ ලකුණු 130යි අවසන් මා තරගයේ ලකුණු 43ක් ලබාගත් මේ පිතිකරුවා දක්ෂතම පිතිකරුවා ලෙස අභිෂේක ලබන්නේ දාබ්‍ර ක්‍රාඩි පිතොතනි තවත් තරගයේ වීරය අකුසලානයක් ඉතිරිව තිබෙනවා නාසිෆ් මාතාට ආරාධනා කරනවා ඔහුගේ සුරතින් ඒ කුසලානය අපි ලබා දෙන්නට MM ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩායම ඉරිෂාත් ඔබට ආරාධනා කරනවා ඔබට හිමි තරගයේ වීරය අකුසලානය ලබා ගන්නට අනතුරුව තරග බාලාවේ ප්‍රධානතම සංවිධායකතුමාගේ සුරතින් කුසලානය ලබා දෙන දැන් මේ තරග මාලාවේ වටිනාම ක්‍රීඩකයා තරග මාලාවේ වීරයාට හිමි කුසලානයේ පිරිනමට ආරාධනා කරනවා ලකී ස්ටාර් ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා කමාල් මහතාට ආරාධනා කරන ඔබගේ සුරතින් කුසලානය පිරිනමනටයි සූදානම් වන්නේ සමස්ත තරග මාලාවේ වටිනාම ක්‍රීඩකයා FRS කණ්ඩායමේ ෆයිරුස් සබයි මේ තරග මාලාවේ වටිනාම ක්‍රීඩකයාට හිමි තිරිණය හිමි කරගන්නේ තරග මාලාව පුරාවටම පිත්තෙන් දස්කම් පෙන්වපු ක්‍රීඩකයාට හිමි තිරිණය ලබා ගන්නවා දාබ්‍ර ක්‍රාඩි පිතොතුනි දැන් අපි සූදානම් වන්නේ අනුශීලනයේ හිමි සමරු තිරිණ ලබා දෙන්නට මුලින්ම ආරාධනා කරනවා එමිරේට්ස් ක්‍රීඩා සමාජයේ වෙනුවෙන් අස්ලාම් මහතාට ආරාධනා කරනවා මෙම ස්ථානට සම්බන්ධ වන්නට තරග මාලාවේ ඔහුත් මේ තරග මාලාවට අපූර්ව සහයක් ලබා දී තිබෙනවා ඔහුගේ සුරතින් කුසලාන පහක් දැන් මුදවා හරින අනුශීලනයෙන් ලෙස පත්වුණු ශ්‍රීනා පැලස් ක්‍රීඩකයන් 5 දෙනෙකු සම්බන්ධ වන්න ඔබට හිමි සමරු තිලින ලබා ගන්නට මුලින්ම කණ්ඩායමේ කලබනාකාරතුමා ෆීලෝට හිමි තිලිනය ලබා ගන්න. ඊළඟට නයිම්ට හිමි සමරු තිලිනය ලබා දෙන්නේ ඊළඟට ෆයිස් ඔට හිමි සමරු තිලිනය ලබා ගන්නවා. ඊළඟට නාසිර් ඔට හිමි අනුශීලනයේ හිමි සමරු තිලිනය ලබා ගන්න. ඊළඟට රිහාන් මෞලවිතුමා ඔට හිමි සමරු තිලිනය ලබා ගන්න. ස්තුතිවන්ත වෙනවා කුසලානේදී අප සමගින් අත්වර බැදගත් අස්ලාම් මේ තරග මාලාවේ මට විස්තර කතනයේදී සම්බන්ධ කරපු අයෙක් විශේෂයෙන්ම අනතුරු මීළඟට රමිස් මාතා එමිරේට්ස් ක්‍රීඩා සමාජයේ වෙනුවෙන් ඔහුගේ සුරතෙන් කුසලාන පහක් මුදවා හරින්නටයි තිරණය කර තිබෙනවා. ස්ට්‍රයින් පැලස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙකු සැදී පැදී සිටිනවා කුසලාන ලබා ගන්නට අනුශූරන්ට හිමි සමරු තිලින දැන් ලබා දෙන රිස්වාන්ට හිමි තිලිනිය දැන් ලබා ගන්න. මීළඟට මෆාසෝට හිමි තිලිනිය ලබා ගන්නවා. මීළඟට රම්සීන් ඔහුට හිමි සමරු තිලිනිය ලබා ගන්නේ දාබ්‍ර ක්‍රාඩි පිට. මීළඟට අෂාත් ඔහුට හිමි සමරු තිලින ලබා ගන්නේ. මීළඟට ෂුරෙන්ට හිමි සමරු තිලින ෆෞසුල් හසන්ට හිමි තිලිනිය ලබා ගන්න. ඊළඟට ෂුරෙන්ට හිමි සමරු තිලින ලබා ගන්නට ආරාධනා කරනවා. මුලින්ම ඉර්ෂාද් MM ට්‍රාන්ස්පෝර්ට් ඉර්ෂාද් ඔබට ආරාධනා කරන ඔබගේ සුරතින් කුසලාන පහක් ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. සමරු තිලින ප්‍රධාන උත්සවය දැන් ලබන්නේ. ෂුරෙන්ට හිමි සමරු තිලින දැන් ලබා දෙන්නටයි සූදානම් වන්නේ ඉර්ෂාද්ගේ සුරතින්. මුලින්ම නිසාරවුට හිමි සමරු තිලිනිය ලබා ගන්නවා. ක්‍රීඩකයන් 5 දෙනෙකුට ඔබගේ සුරතින් කුසලාන ලැබෙනවා. ඊළඟට රිස්මිල් හසන් උට හිමි කුසලානේ ලබා ගන්නවා. ඊළඟට ඉෆ්ලුර් රහමාන් සම්බන්ධ වෙනවා ඔහුට හිමි සමරු තිලිනිය ලබා ගන්නට. වසුක් ඔහුට හිමි සමරු තිලිනිය ලබා ගන්න. ඊළඟට වසීර් ඔහුට හිමි සමරු තිලිනිය ලබා ගන්න. ස්තුතිවන්ත වෙනවා ඉර්ෂාද්. ඊළඟට ආරාධනා කරනවා අමාන් ඔබට ආරාධනා කරනවා හිජරාගම අරෆා ක්‍රීඩා සමාජයේ වෙනුවෙන්
ඔගේ සුරතින් කුසලාන පහක් දැන් ලබා ගන්නේ FRS කණ්ඩායම එක්කටගේ පස් දෙනෙකු සම්බන්ධව හිදායතුල්ලා උට හිමි සමරු තිලිනිය ලබා ගන්නවා අමාන්ගේ සුරතින් බිලකට රියාස් උට හිමි සමරු තිලිනිය ලබා ගන්නේ බිලකට ඉෂාම් උට හිමි ශුරෙන්ට හිමි සමරු තිලිනිය ලබා ගන්නේ බිලකට ෆයිරුස් ඔට හිමි සමරු තිලිනිය ලබා ගන්නේ තවත් ක්‍රීඩකයෙකු සමරු තිරින සියල්ල ප්‍රදානය කරා බාරයි දැන් අපි සූදානම් වන්නේ තරගමාලාවේ අනිශ්චිතට හිමි කුසලානේ පිරිනමන්නට වර්තමාන ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ ලේකම්තුමා නවීත් ඔබට ආරාධනා කරන ඔබගේ සුරතෙන් මේ තරගමාලාවේ අනිශ්චිතට හිමි තිරිනේ ලබා දෙන්නට සමස්ත තරගමාලාවේ අනිශ්චිත ලෙසට පත්වෙන ශ්‍රීනා පැලස් කණ්ඩායමේ කළමනාකාරතුමා හෆීල් සමගින් ෆෞසුලස් නායක දෙපළට ආරාධනා කරනවා දැන් සියලු දෙනාම මේ ස්ථානට අත්වල බැඳ ගන්න ආකාරයක් අපිට දක්වලා ලැබෙන අනිශ්චිතයෙන් ලෙසට පත්වුණු ශ්‍රීනා පැලස් ක්‍රීඩකයන් ඔවුන්ට හිමි තිරිණිය දැන් ලබා ගන්නේ දැන් අපි සුදානම් වන්නේ තරගමාලාවේ වටිනාම කුසලානේ අපරාජිත කණ්ඩායමට මේ කුසලානේ පිරිනමන්නට මේ තරගමාලාවේ ප්‍රධානතම සංවිධායකතුමා වර්තමාන ලකි ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති නාෂිෆ් ඔබට ආරාධනා කරන ඔබගේ සුරතෙන් මේ කුසලානේ පිරිනමන්නට 2025 ලකි ස්ටාර් ලෙජන්ඩ් ප්‍රීමියර් ලීග් තරගමාලාවේ නිල ශුරෙල් අභිෂේක ලබනවා FRS කාගෝ කණ්ඩායමේ නායකයා කළමනාකාරතුමා ෆයිරුස් වගේම නායකයා වසීර් ඔබ දෙපළටම ආරාධනා කරනවා මේ ස්ථානට සම්බන්ධ වන්නට මේ තරගමාලාවේ ශූරයන්ට මේ කුසලානේද ලබා ගන්න සියලුම ක්‍රීඩකයන්ට බඳ ගන්න මේ ස්ථානයට සතුට මෙලෙස බෙදාගන්නේ කිසිම බාධාවක් නැහැ මේ තරගමාලාවට සියලුම ආශිර්වාද එකතු වුණා සියලුම අනුග්‍රහක මාතුන්ට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා මේ තරගමාලාවට දැක්වූ දායකයන්ට ඒ වගේම මේ තරගමාලාවට ක්‍රීඩා පිටිය ලබා දුන් හිජරාගම අරෆාත් ක්‍රීඩා සමාජය ඇතුළු සියලු දෙනාට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම විනිශ්චයකාර කටයුතු අපිට ලබා දුන් ඉස්මත් සහෝදරය වගේම සුහෙල් සහෝදර හිතවතුන්ට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා වගේම විස්තර කතරේ මා සමගින් අත්වැල් බැඳගත් නෞෂාද් ඔබට ස්තුතිවන්ත වෙනවා වගේම ලකුණු පූර්ව අප සමගින් අත්වැල් බැඳගත් වාඩිතන වෙස්ටා ක්‍රීඩා සමාජයේ ලාබාල සොහිරන් දෙපළක් ඔවුන් දෙපළම හරි අපට ඔහුගේ කාර්යශ්‍රේෂ්ඨක ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් මේ තරගමාලාව සජීව මුදවාහරණ විට අපුරු සේවයක් ලබා දුන්නා රමී සංජාන වගේම නාරද සහෝදර හිතවතුන් දෙපළට ස්තුතිවන්ත වෙමින් මේ තරගමාලාවේ සග්ද විකාශනය